කැම්පස් එකේ ඇත්තටම ඔය කපල් ඉන්නවනේ ඉතින් බොරු කියනවා නේ කපල් ඕන තරම් ඉන්නේ ඊට පස්සේ උන් ඔය ලව් කරන්න ඉතින් ඔය පාරවල් දෙපැත්තේ ඉතින් ඔය කැලේවල් ලස්සේ ඒ කියන්නේ ඔය ඒ පාර සම්පූර්ණයෙන්ම කපල් තමයි සබරේ තමයි ලස්සනම ග්‍රවුන්ඩ් එක ඈ ඔව් මම හිතන් හිටියේ පේරදෙන කියලා නෑ පේරදෙනට වඩා සබරේ ලස්සනයි සබරට පේනවා ඉස්සරහින් හාවගල පේනවා අර පැත්තෙන් ආදරකන්ද පේනවා මැදින් නන්පේරියල් පේනවා ඊට පස්සේ හෝටන් දැන්නේ කන්ද පේනවා පට්ට මං ඊයේ පේරවලට ගිහිල්ලා ඊයේ පන්ති වල කොහොම හරි නුවර ඉඳලා අක්බර් පාලම පැත්ත ගිහිල්ලා රවුමත් දාලා ඉඳලා ඊයේ ගියා පෙරේදාත් ගියා ඊයේ නම් හඳ පායලා හරි ලස්සනයි අවසර කැම්පස් එකේ කොල්ල කෙල්ල ටික පාලම ගාවට සෙට් වෙනවා කියන්නේ ලෙක්චර්ස් ඉවරලා ඔක්කොම ඉවරලා යන්න බෝඩිමට යන්න කලින් කෙල්ල ටික ඕනනම් එතනට එනවා කොල්ල ටික එතන කයියක් ගහන ඉඳලා යටින් ගඟ ගලාගෙන යනවා අහසේ තරු පායලා තියෙනවා හඳ පායලා තියෙනවා ඈතින් හන්තාන පේනවා ඔය අතල ඉතින් කයියක් ගන්න නිදහසේ පාලමේ වාඩිලා ඉඳලා යනවා ඒක තමයි ලයිෆ් එක දෙන්න ඉන්න කට්ටිය යනවා වල පැත්තට සමහරු ඉතින් වැස්ස නැතත් කුඩාරයි යනවා ඔය පේරාදෙනි කැම්පස් එකේ ළමයි මේ කැලයක්නේ සම්පූර්ණයෙන්. ඒ කියන්නේ කැලයක් කියන්නේ කැම්පස් එකේ පුදුම හෙක්ටර් මං හිතන අක්කර ගාණක් තියෙනවනේ. ඔය හොස්ටල් තියෙන පැත්ත සම්පූර්ණම කැලේ. ඔය සරසවි කඳුල ගලනවා ඔය කැලේ මැද්දේ. හරිද? සරසවි කඳුල කියන්නේ මොකද කියලා දන්නවද? ඒ කියන්නේ මේ ඕක එහෙන ලස්සන කතාවද සාහිත්‍ය පැත්ත. සරසවි කඳුල කියන්නේ මේ ගඟක් වගේ පොඩි තැනක් යනවා. ඒ ගඟ එන්නේ කැලේ ඉඳලා. ඒ කියන්නේ කැම්පස් එකේ උඩ කැලේ ඉඳලා ගලාගෙන එන පොඩි මේ ඇල පාරක් තියෙන්නේ. සරසවි කඳුල කියන්නේ හේතුව තමයි ඔය කියන්නේ ඒ ගඟ දකින්න හැමදේම. කියන්නේ ඒකේ අර්ථය එච්චර කියන්නේ කැම්පස් එකේ ඇත්තටම ඔය කපල් ඉන්නවනේ ඉතින් බොරු කියනවා නේ කපල් ඕන තරම් ඉන්නේ ඊට පස්සේ උන් ඔය ලව් කරන්න ඉතින් ඔය පාරවල් දෙපැත්තේ ඉතින් ඔය කැලේවල් ලස්සේ ඒ කියන්නේ ඔය ඒ පාර සම්පූර්ණයෙන්ම කපල් තමයි. එතකොට මේ ඒ හැම දෙයක්ම ඒ ගඟ දකින්න. එතකොට ඕකෙන් එකතු වෙන හැම එකම කවදාවත් කසාදම දින්නේ නැහැ නේ 100%ක්ම. ඔතනත් වෙන් වෙනවනේ සමහරව අඬනවනේ. ඒ කඳුළු එකතු වෙලා තමයි මේ සරසවි ගඟ ගලන්න කියන තමයි අර්ථය කියන්නේ. සරසවි කඳුළු කියන්නේ ඒකට. ඒ අර ඔක්කොම කඳුළු එකතු කරන එක ගලනවා කියලා තමයි කියන්නේ. සරසවි කඳුළු කියන්නේ ඒක. මේ පැත්තේ මේ ඕනේ නැහැ නේ. උඹලා ඔබ ඊට පස්සේ වැරදි අර්ථකථන ගන්නවානේ. හොස්ටල් එහෙම නියමයි ඈ. කියන්නේ හොස්ටල් එක උදේ නැගිටිනු කැලයක් වැද්දෙන හොස්ටල් තියෙන්නේ. අර නිකන් හැරි පොටර් එකේ මතකද නිකන් අමුතු වයිබ් නේ තියෙන්නේ හොස්ටල් එක නිකන් තට්ටු පිටින් තියෙනවා. ඒක වෙනම වයිබ් යන්නේ. ඒක තියෙන්නේ හොඳටම මේ පේරවල. අපෙත් ඒක නෑ. අපිට පිටිපස්සේ කජු කැලේ තියෙනවා. අපිටත් තියෙනවා. හැබැයි ඒක මදුරුව මං කොහොමද දන්නේ කියලා අහන්න බා. අපි හැමතැනම දන්නවා කැම්පස්. කජු කැලේ තමයි අපිට තියෙන්නේ. හන්තානෙට තියෙන පට්ට කැලයක්. අපිට තියෙනවා කජු කැලේ. පේරවලට තියෙනවා වල අපිට තියෙනවා ලගාන්නේ. අපිට දැන් ඉඩ අඩුයි. කියන්නේ අපේ කැම්පස් එකේ ඉස්සරහා ගේට් එකෙන් බැලුවට පස්සේ පිටිපස්ස ගේට් එක පේනවා. පේරාදෙනි කැම්පස් එකේ හැමතැනම තියෙනවනේ පුදුම ඔපොසිටක් තියෙන. හොස්ටල් එහෙම හැමෝටම තියෙනවා 3rd year 4th year හැමෝටම තියෙන first year තියෙන second year විතරයි ඒවල එල්ලින්න ඕන. ලංකාවේ වැඩිපුරම නේවාසික පෙස්සකම් තියෙන පේරාවල. උදේ නැගිටලා අර කන්ද උඩ ඉඳන් අර පහළට බහින පාලම දිගේ පඩිපෙළ දිගේ බැහැලා අතලක ඉතින් කැම්පස් එකට තියෙන්නේ. පුදුම ලස්සනක් උදේට මීදුම බැහැලා හන්තානේ අර පැත්තෙන් පේනවා පායලා ඒක නියමයි ග්‍රවුන්ඩ් තුනක් තියෙනවා බා. පෙරදින කැම්පස් එකේ. දාවනපතේ ගල්ලංගුරු දාවනපතේ තියෙනවා මුලින්ම වල දකුණේ පාරයිනේ. මැද තියෙනවා ක්‍රිකට් එක. එහා පැත්තේ තියෙනවා රගර් එක ෆුට්බෝල් එක. තුනට තුනක් තියෙනවා. බැඩ්මින්ටන් එකත් එක්ක දාවනපතේ තියෙනවා. ඉතින් මරු ඕක ඇතුලේ ක්‍රිකට් එකක් ගහනවා කියන තමයි හීනේ ඉස්සර. ක්‍රිකට් යන මැච් එකක් ගහනවා කියන පේරාදෙනි ඒක මාර ඩ්‍රීම් එක. කැම්පස් එකේ ක්‍රිකට් ගහන්න පුළුවන් ඈ. ඒ කියන්නේ ක්‍රිකට් ගහන්න පුළුවන්, ෆුට්බෝල් ගහන්න පුළුවන්, රග්බි ගහන්න පුළුවන්. ඕනේ. පේරවල සෙල්ලම් කරනවා කියන තමයි සාමාන්‍ය කොල්ලෙක්ගේ ඩ්‍රීම් එක. ඒක මැච් එක ගන්න කියන්නේ. පුදුම ලස්සන තියෙන කැම්පස් එකේ වැඩක් නැහැ කතාලා. ඒ වයිබ් එක මාර. ඒ කියන්නේ මට මොකක් කරේ නිකන් ප්‍රෙෂර් වගේ දෙනවා. මං ගිහලා කැම්පස් එකේ පාලම පැත්තට ගිහලා ඔය නිකන් ඉඳලා රවුමත් දාලා එනවා. ඊරත් ගියා. වලත් නිකන් ඉන්නලාට පොඩක් ගිහිල්ලා බලලා එන්න. එක යන්නද නැත්තම්?
කැම්පස් වලට ඉංජිනේර ෆැකල්ටි නම් පෙන්නන්න ඕන මට ගිය පාරත් පෙන්න බැරුණා දැන් මුම්මාව මරාගෙන කයි උඹලා එක්කන් ගියොත් කලින් උන් එක්කන් ගිහලා තමයි කරන්නේ මේ කැම්පස් ලස්සනයි ඈ සබරගමුත් ඊට වඩා ලස්සනයි ඔය සබරගමු ගියා මං ගිය මාසේ මේ සබරේ හවසට 6න් පස්සේ වගේ සමහර කාලවලට පාර පේන්නේ නැහැ සබරේ තමයි ලස්සනම ග්‍රවුන්ඩ් එක ඈ ඔව් මම හිතන් හිටියේ පේරදෙන කියලා නෑ පේරදෙනට වඩා සබර ලස්සනයි සබරට පේනවා ඉස්සරහින් හාවගල පේනවා අර පැත්තෙන් ආදරකන්ද පේනවා මැදින් නන් පේරියල් පේනවා ඊට පස්සේ හෝටන් දැන්නේ කන්ද පේනවා පට්ට ආයි සුපිරි ඒ කඳ උඩට ගියාට පස්සේ කැම්පස් එකක් පේනවා ග්‍රවුන්ඩ් එක මාරුවේ ඒක පට්ටම වයි රයිට් මට දැන් කියන්න හිතෙනවා හින්න ගොඩක් මේක දැන් කියවෙන්නේ නැහැ නේ හරි පළමු